සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL Movie Hub එකෙන් ගේන තවත් අලුත් මූවී එකකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2016 රිලීස් වුණ තවත් පට්ටම සුපිරි මූවී එකක් වෙච්ච ඩිස්මේයි කියන මූවී එක. එනම් කට්ටියම channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන ගම අපි යමු මූවී එක බලන්න. මූවී එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ අම්මයි තාත්තයි ළමයි දෙන්නෙකු ඉන්න පොඩි ෆැමිලි එකක්. ඉතින් මේ තාත්තගේ නම තමයි ඩාන්ටේ. ඒ වගේම මේ ළමයි දෙන්නගේ නම තමයි කර්නාඩෝ හා රොනාල්ඩෝ. ඉතින් මේගොල්ලොන්ගේ මේ අම්මට පිළිකාවක් ඇතිලා. ඉතින් හොස්පිටල් එකේ ඩොක්ටර් කියනවා ඔයාලගේ අම්මට තියෙන මේ පිළිකාව තුන්වන අවධියේ තියෙන්නේ. ඒ නිසා ගොඩක් අමාරුයි ඔයගොල්ලොන්ගේ අම්මව බේරගන්න කියලා කියනවා. ඉතින් හොස්පිටල් එකකිනුත් මේ වගේ දෙයක් කියපු නිසා මේ තාත්තයි ළමයි දෙන්නයි තීරණය කරනවා අම්මා මේ ගෙවන අන්තිම කාලේ හොස්පිටල් එකේ දුක් විඳිනාට වැඩිය එයා සතුටින් ඉඳීවි කමේ ගෙදර ගියොත් කියලා. ඒ නිසා මෙයාලගේ අම්මව හොස්පිටල් එකෙන් ටිකට් කපාගෙන ගෙදර එක්කගෙන එනවා. මේ ළමයි දෙන්නගෙන් වැඩිමල් පුතාගේ නම තමයි කර්නාඩෝ. කර්නාඩෝට ඉන්නවා සෝල් කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. මේ සෝලුත් ජීවත් වෙන්නේ කර්නාඩෝලාගේ ගෙදරමයි. ඩාන්ටේට තියෙනවා වීමෝලා. ඒ වීමෝලෙන් තමයි මෙයාලගේ මේ පවුල රැක බලාගන්නේ. ඉතින් මේ අම්මගේ අසනීපෙට ගොඩක් මුදල් වේතන් වෙච්ච හින්දා මේ වෙනකොට ඩාන්ටේ ළඟ සත පහක්වත් නැතුව තමයි ඉන්නේ. ඒ නිසා ඩාන්ටේ තීරණය කරනවා එයාලගේ මේ වීමෝල විකුණලා දාන්න. දවසක් කට්ටිය කෑම කන ගමන් ඉන්නකොට තාත්තා කියනවා ළමයි දෙන්නට අපි මේ අම්මව බලාගන්න කාව හරි ගේමු කියලා. හැබැයි ඉතින් ළමයි දෙන්න නම් මේ දෙයට කැමති වෙන්නේ නැහැ. ඒත් ඉතින් තාත්තා කියනවා මේ ගෙවන්න එයාගේ ජීවිතයේ අන්තිම කාලෙනේ. ඉතින් මම කැමති නෑ යාට අඩුවක් පාඩුවක් දැනෙනවට. ඉතින් මම කැමති යා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න. එහෙම කියලා පස්සේ තාත්තා එක්කගෙන එනවා ඇලෙක්ස් කියලා ගෑනු කෙනෙක්ව. ඇත්තටම කිව්වොත් මේ ඇලෙක්ස් කියන්නේ තාත්තත් එක්ක හොර සම්බන්ධයක් තියෙන ගෑනු කෙනෙක්. කොහොමරි මේ ඩාන්ටේ එයාගේ වයිෆ්ගේ පිටින් දාලා එයාගේ හොර ෂොට් එක ගෙදරට එක්කගෙන එනවා. ඉතින් මේ විදියට ඇලෙක්ස් අම්මව බලාගෙන ඉවර වෙලා ඇලෙක්ස්ව ගෙදර එක්කගෙන යන්නෙත් මේ ඩාන්ටේමයි. ඉතින් එදා කොහොමරි ඩාන්ටේ ඇලෙක්ස් එක්ක ඩිස්ටි ඩේටින් කරනවා. දවස් කීපයක් මේ විදියට ගෙවිලා යනවා. දවසක් ඩාන්ටේගේ බිරිඳට හොඳටම අමාරු වෙලා එයා නැති වෙනවා. හැමෝම ඉතින් එයාගේ අවසන් කටයුතු හොඳින් ලස්සනට ඉවර කරනවා. අම්මා මැරිලා සතියක්වත් යන්න කලින් තාත්තා කියනවා ළමයි දෙන්නට එයාගේ මේ අනියම් සම්බන්ධය ඇලෙක්ස් ගැන. ඉතින් මේ ඇලෙක්ස් එයා ගොඩක් ආදරය කරනවා. ඒ නිසා එයාට මේ ඇලෙක්ස් කසාද බඳින්න ඕනි කියලා තාත්තා ළමයි දෙන්නට කියනවා. ළමයි දෙන්නයි සෝලුයි මේ දේවල් අහලා හොඳටම පුදුම වෙනවා. කොහොමුණත් මේගොල්ලෝ කල්පනා කරනවා අම්මා මැරිලා මාසයක්වත් යන්න කලින් තාත්තා මේ කරන වැඩේ මොකද්ද කියලා. ඒත් මේ සෝල් එයාගේ කර්නාඩෝට රැට නිදා ගන්න ගියාම කියනවා කමක් නෑ තාත්තා කැමති දේවල් කරන්න ඉඩ දෙන්න. මොකද දවල්ට වුණත් ඔයගොල්ලෝ ගෙදර නෑනේ. ඒ නිසා තාත්තට කැමති දේවල් කරන්න එයාට ඉඩ දෙන්න කියලා. පස්සේ ඉතින් කර්නාඩෝ මේ දෙයට කැමති වෙනවා. හැබැයි ඉතින් කර්නාඩෝ ඇලෙක්ස් එක්ක කතා කරන්නේ නම් නැහැ. මොකද එයාත් එක්ක තරහින් තමයි මෙයා ඉන්නේ. කාලයක් යනකොට කර්නාඩෝගේ මල්ලි රොනාල්ඩෝට මේ කුඩම්ම වෙච්ච ඇලෙක්ස් ගැන ආදරයක් ඇති වෙනවා. හැබැයි ඉතින් මේක මේ කාමුක සිතුවිල්ලක් තමයි මේ රොනාල්ඩෝට ඇති වෙන්නේ. ඉතින් මෙයා ඇලෙක්ස්ගේ යට ඇඳුම් පවා ඉබලා රස විඳින්න පුරුදු වෙනවා. හැබැයි ඉතින් ඒ විතරක් නෙමේ. ඇලෙක්ස් ඇඳුම් මාරු කරන වෙලාවට නාන වෙලාවට එහෙම මේ රොනාල්ඩෝ ඒ දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. කර්නාඩෝ එයාගේ කුඩම්මට වෛර කරත් රොනාල්ඩෝ නම් එහෙම නැහැ. රොනාල්ඩෝ එයාගේ කුඩම්මට ගොඩක්ම ආදරෙයි. රොනාල්ඩෝ එක දවසක් කර්නාඩෝට කියනවා ඔයා කුඩම්මට වෛර කරන්න එපා. මොකද ඒක ඇලෙක්ස්ගේ වරදක් නෙමේ. ඒක අපේ තාත්තගේ වරද. මොකද ඇලෙක්ස් නෙමේ මෙහාට ආවේ. තාත්තා තමයි එයාව මෙහාට එක්කරගෙන ආවි කියලා රොනාල්ඩෝ ඇලෙක්ස්ගේ පැත්ත අරගෙන කතා කරනවා. දවසක් කර්නාඩෝ හොඳටම බීලා ගෙදර එනවා. ඉතින් තාත්තයි පුතයි එදා හොඳටම රණ්ඩු වෙනවා. එතකොට කර්නාඩෝ කියනවා ඔයා මේ කරන දේවල් නිසා මට පාර බැහැලවත් යන්න නෑ කියලා. ඒ නිසා ඔයා මේ දේවල් නතර කරන්න කියලා කියනවා. එතකොටම මෙයාලගේ තාත්තා වෙච්ච ඩාන්ටේ කියනවා මම හෙට අනිද්දාම කසාද බඳිනවා. ඇලෙක්ස් එතකොට ඔයාලගේ කුඩම්ම වෙන්නේ. උඹලට මේ දේවල් නතර කරන්න බෑ. මොකද මට ඕනි දේවල් තමයි මම කරන්න කියලා ඩාන්ටේ කෑ ගහනවා. දවසක් කර්නාඩෝ එයාගේ යාළුවොත් එක්ක ෂොට් එකක් දාන ගමන් ඉන්නකොට යාළුවෝ ටික කියනවා ඔයාලගේ තාත්තයි ඇලෙක්ස්ගේ තාත්තයි හොඳම යාළුවෝ. ඒ යාළුකම හුඟ කාලෙක ඉඳලම තියෙනවා. මෙයාලගේ තාත්තා අම්මත් එක්ක සම්බන්ධ තියෙන කාලෙම තමයි මේ ඇලෙක්ස් එක්ක සම්බන්ධය පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ කතාව කර්නාඩෝ ගෙදර ඇවිල්ලා එයාගේ මල්ලිටත් කියනවා. මේ කතාව අහපු රොනාල්ඩෝට හොඳටම අවුල් යනවා. ඉතින් රොනාල්ඩෝයි අයියයි තීරණය කරනවා මේ ඒගොල්ලෝගේ කුඩම්ම වෙච්ච ඇලෙක්ස්ව එලවලා දාන්න. ඒ නිසා එදා පහුවෙන්දම රොනාල්ඩෝ යනවා කිචන් එකේ වැඩ කර ඉන්න ඇලෙක්ස් ගාවට. ඇලෙක්ස් ගාවට ගිහිල්ලා එයාට ටිකක් කැමති වගේ පෙන්නලා ඇලෙක්ස්ගේ හැම්මෙන් අල්ලලා එයාව වැරදි දෙයකට පොළඹව ගන්න හදනවා. ඉතින් මේ වගේ දෙයක් වෙච්ච නිසා ඇලෙක්ස් ගොඩක් කලබල වෙනවා. ඒ නිසා එයාගේ අතේ තිබ්බ පිඟානකුත් බිම වැටෙනවා. මේ පිඟාන වැටිච්ච සද්දෙට ඩාන්ටේ මෙතනට එනකොට රොනාල්ඩෝ මෙතනින් හිමීට මාරු වෙලා යනවා. ඉතින් ඒක හැමම ෂේප් වෙලා යනවා.
දවසක් අයියයි මල්ලි රෑබරුවක ඇලෙක්ව ඩිස්ටිඩිටිං කරවන්න පොළඹෝ ගන්න කතාවෙවි ඉන්නවා. ඉතින් මේ දේ හොරාට ඇලෙක්ස් අහගෙන තමයි ඉන්නේ. පහුවෙන්ද අතේ සත පහක්වත් නැතුව ඉන්න හින්දා ඩාන්ටේ යාගේ කාර් එකයි ඔරලෝසුවයි විකුණනවා. එදා කලින්ම කර්නාඩෝ ගෙදර එනවා. ඉතින් ඇලෙක්ස් විතරයි මේ වෙනකොට ගෙදර ඉන්නේ. කොහොම හරි ඉතින් මේ කර්නාඩෝ ඇලෙක්ස් එයාගේ වැඩේට පොළඹව ගන්නවා. ඉතින් මේ ටික වෙලාවකට පස්සේ මල්ලිත් ගෙදර එනවා. මල්ලි ගෙදර ආවම දකින කලබලෙන් වගේ ඇඳුම් ඇඳ ඉන්න එයාගේ අයියවයි ඇලෙක්ස්වයි. ඉතින් ඒකෙන් මල්ලිට තේරුම් යනවා දෙන්නගේ අතරේ මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මේ දේවල් දැකලා ලොකු ඉරිසියාවක් වගේම කේන්තියකුත් ඇති වෙනවා රොනාල්ඩෝට. දැන් ඉතින් ප්ලෑන් වලට මුකුත් වැඩ කරන්නේ නැහැ. ඇත්තටම මේගොල්ලොන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇලෙක්ස් බෙදා ගන්න බැරි ප්‍රශ්නේ. ඉතින් මේ දෙන්නට මේ වෙනකොටත් ඇලෙක්ස් ගැන අදහසක් ඇති වෙලා ඉවරයි. ඒ හින්දා මෙතනදී මේ දෙන්න රණ්ඩු කරනවා. කර්නාඩෝ මෙතෙන්දී යාගේ මල්ලිට කියනවා ඔබට කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඒ හින්දා තමයි මට මේ දේවල් කරන්න උනේ කියලා රොනාල්ඩෝට ගහලා කර්නාඩෝ මෙතනින් යනවා. එදා රෑ සෝල් ගෙදර වැඩ කර ඉන්නකොට ඩාන්ටේ එනවා. පොර හොඳටම බීලා තමයි ඉන්නේ. ඉතින් ඩාන්ටේ මෙතනදී එයාගේ ලේලිත් එක්ක එකට ඩිස්ටිඩිටිං කරන්න හදනවා. එතකොටම රොනාල්ඩෝ මෙතනට ඇවිල්ලා එයාව බේර ගන්නවා. කොමුණත් ඩාන්ටේ මෙතින්දි කියනවා එයා බීලා වැඩි වෙලා ඉන්න හින්දා එයාට කල්පනාවක් තිබුණේ නෑ. එයා දැක්කේ හරියට නිකන් ඇලෙක්ස් වගේ කියලා මෙතනින් ෂේප් වෙලා යනවා. මෙතෙන්දී අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මල්ලිට කියනවා අයියට නම් මේ වෙච්ච දේවල් කියන්න එපා. ඒ මොනුත් මෙතන ලොකු විනාශයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඊට පහුවෙන්ද ඩාන්ටේ එයාගේ ගේ විකුණන්න කියලා මිනිස්සෙක්ව ගෙදරට එක්කගෙන එනවා. එදා රෑ ඩාන්ටේ තමන්ගේ ඉන්න ගෙදරත් විකුණන්න හදන නිසා එයා ටිකක් සෑහෙන්න අවුලෙන් තමයි ඉන්නේ. ඒ හින්දා එයා තව යාළුවෙකුත් එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගහනවා. එතකොටම මෙතෙන්ට එනවා රොනාල්ඩෝ. ඉතින් රොනාල්ඩෝ ඇවිල්ලා ඩාන්ටේට රහසින් මොනවදෝ කියනවා. ඉතින් මේ දේ අහපු ඩාන්ටේ හොඳටම කලබල වෙනවා. හොඳටම කලබල වෙච්ච ඩාන්ටේ කෙලින්ම යන්නේ ගෙදරට. ගෙදරට ආපු ගමන්ම ඩාන්ටේ දකිනවා එයාගේ පුතා කර්නාඩෝ ඇලෙක්ස් එක්ක එකට ඩිස්ටිඩිටිං කර ඉන්න එක. ඉතින් මේ දේ දැකලා හොඳටම තරහා ගිය ඩාන්ටේ එයාගේ පුතාට වෙඩි තියනවා. ඉතින් මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව ඉන්න ඩාන්ටේගේ ලේලි එකපාරම එතන තිබ්බ උලක් අරගෙන ඩාන්ටේට ඇනලා මරලා දානවා. ඉතින් එතනට ආපු පොලිසියෙන් ඩාන්ටේව මරපු එකට වැරදිකාරයා විදියට සෝල්ව අත්අඩංගුවට ගන්නවා. මේ වෙනකොට ගෙදර ඉතුරු වෙලා ඉන්නේ රොනාල්ඩෝ විතරයි. ඉතින් රොනාල්ඩෝට ගෙදර තියෙන හැම දෙයක්ම වගේ අයිති වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඉතුරු වෙච්ච ඇලෙක්ස් වෙච්ච එයාගේ කුඩම්මවත් එයාට අයිති වෙනවා. හැබැයි ඉතින් හොඳම ට්විස්ට් එක කියන්නේ අවුරුදු කීපයකට කලින් ඉඳලම මේ ඇලෙක්ස් සහ රොනාල්ඩෝ අතරේ ආදර සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඉතින් මේ හැමදේම මේ දෙන්නගේ එක ප්ලෑන් එකකට අනුව තමා වෙලා තියෙන්නේ. ඇලෙක්ස් ගෙදරට ගෙන්න ගන්න තැන ඉඳලා ප්ලෑන් එක ගහලා තියෙන්නේ මේ රොනාල්ඩෝ. කොහොමරි අන්තිමට මේ ඇලෙක්ස්ට රොනාල්ඩෝ ප්‍රොපෝස් කරලා ඇයව විවාහ කරගෙන සතුටින් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමා මේ සුපිරි මූවි එකත් ඉවර වෙන්නේ. මූවි එක හොඳයි නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරන ගමන් අදට අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා.